හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා මම නම් හොඳින් නෙමෙයි ඇත්තටම කියනවා නම් මට මොකද හෙම්බිරිස්සාව හැදුනා හෙම්බිරිස්සාව කැස්ස වුණ තුනම හැදුනා එකපාර මොකද මේ අපිට වහිනවා හොඳටම වහිනවා මේ සතියෙම වහිනවා මම එපාම කරපු සතියක් මේ සතිය නම් මම මේ පඬිතය වගේ මයි දච්චි මම ජැකට් දාන්න නැතුව ගිහිල්ලා කොහොම හරි රෑ වැඩ ඉවර වෙලා එනකොට මේ හවස මොනවාද වැස්සට වැහි පොදකට අහුණා. ඉතින් මේ ඒ හින්දා තමයි ඉතින් හෙම්බිරිස්සාව හැදුනේ. තවත් වහිනවා. අද දවසම වහිනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි යාළුවනේ බාත්රූම් එකේ බාත් ටබ් එක කැඩිලා තියෙන්නේ. දැන් දවසක් නාන්නක හොදන්න විදියන්නේ මේ පේනවනේ වලට. ඔක්කොම ගලවලා තියෙන්නේ. කැලි ගලවලා තියෙන්නේ. මේ වෙලා තියෙන්නේ මේ බටර් ලයින් එකේ තියෙන්නේ. මේ බටර් ලයින් එකේ පොඩි ලීක් එකක් තියෙනවා. මේ ලීක් එකකින් හින්දා අපේ මේ පල්ලෙහා තට්ටුවේ පල්ලෙහා කාමරේ මේ උඩ දී සීරා වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොනවාද මෙහි දැන් මේක කැඩුණා කියලා මේ අපිට අතපත ගන්න බෑ හදන්න කරන්න යන්න බෑ මුකුත් කරන්න බෑ මොකද මේ ගෙදර අයිති කට්ටිය ඇවිල්ලා ඒක පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඒගොල්ලෝ ඊයේ තමයි ඇවිල්ලා බැලුවේ ඊයේ ඇවිල්ලා බලලා දැන් ඒගොල්ලෝ හදන්න කට්ටිය වෙනවා කිව්වේ අද එනකොට දැන් 12ත් වෙලා මේ තාම ඉතින් ආවේ නැහැ ඊයේ ඉඳන් තාම ඉතින් මේ ඇඟපත හොදන්න නැතුව ඉන්නේ මූණකට අතපය ටික පොඩ්ඩක් තෙමාගෙන තමයි ඉන්නේ නාන්න ගොඩන්න විදිහක් නැහැ දැන් අද ආවේ නැත්තම් අදත් ඉතින් කරන්න දෙයක් නැහැ මෙහෙමම තමයි ඉන්න වෙන්නේ වැස්සෙන් තමයි නා ගන්න වෙන්නේ ඇත්තටම කියනවා නම් මහා එපාම කරපු සතිය තමයි මේ සතිය මට අනේ මන්ද එපාම කරපු සතිය පේනවනේ වැස්ස මම හිතන්නේ මට අද වැඩට යන්න වෙන්නේත් වැස්සේ වගේ වහිනවා හොඳටම අද නම් ඒ වුණාට මේ ජැකට් එකක් දාලා කුඩෙත් අරගෙන යන්න ඕනේ නැත්තම් අමාරුනොත් එහෙම වැඩ කරගන්න හම්බෙන්නේ අපරාධෙ නිමාඩු ගත්තොත් එහෙම මේ වැඩ කරගන්න තියෙන chance එක නැති වෙනවනේ නිමාඩු ගත්තොත් එහෙම ඉතින් අපරාධේ දවසක්නේ ඒ හින්දා අද අනිවාර්යෙන් මේ ජැකට් එක දාලා කුඩෙත් අරගෙන යන්නේ වයිෆ් කුඩේ තියලා ගියේ දෙමින් නැතුව එන්න ගියා මොකද මට ඊයේ හොදටම අමාරු වුණා මේ හෙම්බිරිස්සාවත් එක්ක මොනවාද ඉතින් ඔහම තමයි මේ සතිය ගෙවෙන්නේ බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා යාළුවනේ හොඳ මේකෙන් වහිනවා මම ඔයාලට කිව්වේ මේ වහින්නේ අන්තිම වැස්ස හැබැයි මම ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ වැහි පොඩි සද්දෙත් එක්ක මොකද ජුනි මාසේ කියන්නේ මේ සමයක කියන්නේ ජුනි මුලින් ඉඳලා තමයි සමයක පටන් ගන්න මේ ප්‍රීම වාර ඉවර වෙන්න ඒ කියන්නේ ස්ප්‍රින් ඍතු ඉවර වෙන්න මේ වහින අන්තිම වැස්ස ඒ කියන්නේ සමයක පටන් ගන්න කලින් වහින අන්තිම වැස්ස මේ ඒ වගේම මේ මම දැන් එද්දිමයි මේ බාත් ටබ් එකත් හදන්න ආවේ ඒ කට්ටිය දැන් හදනවා
Lah main-main. යාළුවනේ වැඩට යන ගමන් ඉන්නේ. අද ජුනි පළවෙනිදා සමයක පටන් ගත්තා. සමයකේ පළවෙනි දවස. අද ඉතින් මේ උත්සව සමයක කියන්නේ ඉතින් මිනිස්සු එළියට බහලා එළියේ ඉන්න කාලේනේ. අද මේ අනික මේ චිල්ඩ්‍රන්ස් ඩේ එක. මේ ඒකට තමයි මේ සිටි සෙන්ටර් එකේ උත්සවයක් තියෙන සමයකයි චිල්ඩ්‍රන්ස් ඩේ එකයි ඔක්කොම සමරන්න. එහෙනම් පස්සේ මම දැන් වැඩට යන ගම ඉන්නේ.